ජපන් එන්න ඕනේද? තවම හොඳම තැනක් හම්බුනේ නැද්ද? ස්ටුඩන්ට් වීසා වලින් ජපන් එන්න කැමතිද? ස්ටඩීස් වලට වෙන රටකට යන්න කැමතිද? ඉතින් තාමත් හොඳ තැනක් හම්බුනේ නැත්තම් මේ වීඩියෝ එක ඔයාලට. හෙලෝ, කොන්නිචිවා. ඉතින් ඔන්න සකුරාඩයි හරහා අදත් මම ඕගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එක අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ජපාන් යන හොඳම තැනක් හොයන ඔයාලට. 2026 වර්ෂයේදී ජපානයට එන්න බලාපොරොත්තු ඉන්න ඔයගොල්ලන්ට. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය ස්ටුඩන්ට් වීසා වලින් ජපාන් එන්න හොඳ තැනක් හොයනවා. ස්ටුඩන්ට් වීසා වලින් ජපාන් එනවා කියන්නේ මොකද්ද කියන එක යම්කිසි අදහසක් නැති අය ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මං හිතුවා ජපානයට ස්ටුඩන්ට් වීසා වලින් එන එක පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ජපානයට 2026 වර්ෂයේදී එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඕගොල්ලන්ට අපගේ නිප්පොන් මිරයි ආයතනය හරහා විශ්වාසයෙන් ජපානයට පියන ගන්න පුළුවන්. ඉතින් නිප්පොන් මිරයි අපේ ආයතනය 2026 වර්ෂයේදී ඒප්‍රිල් අධ්‍යයන වර්ෂය, ඒ වගේම ජුලයි අධ්‍යයන වර්ෂය, ඒ වගේම ඔක්තෝබර් අධ්‍යයන වර්ෂය සඳහා දැනටමත් සිදුන් ලියාපදිංචි කිරීම සිදු කරගෙන යනවා. ඉතින් මේකෙදී ලබන අවුරුද්දේ ඒප්‍රිල් ඉන්ටේක් එකට සිසුන් ලියාපදිංචි කිරීම මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ N5 එක්සෑම් එක පාස් වුණ, N4 එක්සෑම් එක පාස් වුණ කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් අපේ නිප්පොන් මිරයි අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා ඕගොල්ලන්ගේ ජපාන් සිහිනය සාර්ථකව සඵල කරගන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අප ආයතනය හරහා ජපන් භාෂාව තාමත් ඕගොල්ලෝ ජපන් භාෂාව ඉගෙන ගත්තේ නැති කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් අපේ N5 N4 courses වලට සම්බන්ධ වෙලා ජපන් භාෂාව ඉගෙන ගන්නත් පටන් ගන්න. මම පොඩ්ඩක් නිප්පොන් මිරයි ආයතනය ගැන කතා කරන්න. ඉතින් අපේ ආයතනයේ සේවා ගැන කියනවා නම් විශේෂයෙන්ම ඕගොල්ලන්ට ජපානයට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපන් භාෂාව ඉගෙන ගන්න භාෂා පාසලකට අප ආයතනය හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ලබන අවුරුද්ද 2026 වර්ෂයේදී අප්‍රේල් අධ්‍යයන වර්ෂය, ඒ වගේම ජුලයි ඔක්තෝබර් අධ්‍යයන වර්ෂය සඳහා ඔයගලන්ට අයදුම් කිරීමට හැකියාව තියෙනවා. ඉතින් දැනටමත් ඔයගොල්ලෝ N5 එක්සෑම් එක, N4 එක්සෑම් එක පාස් වෙලා ඉන්න කෙනෙක් නම් අපිට පුළුවන් විශ්වාසයෙන්ම ඔයගොල්ලන්ගේ ජපන් සිහිනය සැබෑ කරලා දෙන්න. හැබැයි එහෙම කියලා එක්සෑම් කරපු නැති තවමත් භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තේ නැති කෙනෙක් නම් ඔයා ඒත් ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. භාෂාව ඉගෙන ගන්න සහ ජපානයට පියන ගන්න. ඉතින් අපේ ක්ලාසස් වලට ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ආයතනය තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ නගරේ. ඉතින් ඔයගලන්ට අපේ ආයතනයට සම්බන්ධ වෙලා ඔයගලන්ගේ ජපන් භාෂා අධ්‍යාපනය ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක්, ඔයගොල්ලෝ ඩිරෙක්ට් ඇප්ලයර් කෙනෙක් විදිහට සෙම්මුන් ගක්කෝයේකට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ලංකාවේදී N2 එක්සෑම් එක පාස් වුණ කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් ටෙක්නිකල් කොලෙජ් එකට කෙලින්ම ඇප්ලයි කරන්න ලංකාවේ ඉඳලා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ජපානයේ රැඳී ඉඳලා කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාවට ගිය කෙනෙක් නම් ඔයාලට ඒත් පුළුවන් ජපානයට ඩිරෙක්ට් ඇප්ලයර් කෙනෙක් විදිහට වීසා එකක් ඇප්ලයි කරලා එන්න. ඉතින් 2026 වර්ෂයේදී ඔයගොල්ලෝ ජපානයට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් නිප්පොන් මිරයි අපේ ආයතනයත් එක්ක එකතු වෙලා ඔයගලන්ගේ ජපාන් සිහිනය සැබෑ කරගන්න. ඉතින් ළඟම අධ්‍යයන වර්ෂයේ විදිහට ලබන අවුරුද්ද 2026 වර්ෂයේ අප්‍රේල් ඉන්ටෙක් එකට ඕගොල්ලන්ට දැනටමත් අයදුම් කිරීමට අවස්ථාව තියෙනවා. ඉතින් ඕගොල්ලෝ N5 N4 විභාග සමත් වෙන කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න. හැබැයි N5 N4 එක්සෑම් පාස් නැහැ කියලා ඕගොල්ලන්ට අපි උදව් නොකර ඉන්නේ නැහැ. ඕගොල්ලන්ට තාමත් ජපන් භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තේ නැති කෙනෙක් නම් එහෙම නැත්නම් තාමත් ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක් නම් ඒත් අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ ඩ්‍රීම් එක සක්සස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉදිරියේදී ඕගොල්ලන්ට ජපානයට එන්න ආසාවක් තියෙනවා නම් ජපන් භාෂාව ඉගෙන ගන්න ආසයි නම් ඕගොල්ලන්ට පුළුවන් අපේ ගම්පහ ආයතනය හරහා ෆිසිකල් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම දුර ඉන්න කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් ඔන්ලයින් ක්ලාසස් වලටත් අප ආයතනයේ සම්බන්ධ වෙන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපන් භාෂා පාසලකට විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ ජපන් හොඳට ඉගෙන ගත්ත N2 විභාගය
පාස් වුණ කෙනෙක් නම් ඕගොල්ලන්ට ඩිරෙක්ට් ඇප්ලයර් කෙනෙක් විදිහට ජපානයට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම සෙම්මුන් ගක්කෝහයකට. ඔගොල්ලොන් N2 පාස් වුණ කෙනෙක් නම් කෙලින්ම සෙම්මුන් ගක්කෝහයකට ඩිරෙක්ට් ඇප්ලයර් කෙනෙක් විදිහට ඇප්ලයි කරන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් නිප්පොන් මිරයි අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මීට කලින්ව ඩිරෙක්ට් ඇප්ලයර් කෙනෙක් විදිහට ජපානයට අප ආයතනය හරහා ආපු ළමුන් සිටිනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට විශ්වාසයෙන්ම ඔයගලන්ගේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩිරෙක්ට් ඇප්ලයර්ස්ලා ගැන කියනවා නම් ඔයගලන්ට ලංකාවේදී N2 පාස් කරගත්ත විතරක් නෙමෙයි ජපානයේදී ඔයගොල්ලොන් එක්සෑම්ස් පාස් වෙලා අවුරුද්දක ජපාන් භාෂා පාසල් ඉවර කරපු කෙනෙක් නම් දැන් ලංකාවට ගිහින් ඉන්න කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඔයගොල්ලොන් ජපානය ඇතුළේදී ප්‍රශ්නයකට මුහුණ දුන්න කෙනෙක් නොවෙනව නම් ඕගලන්ට පුළුවන් ඒ ඩිරෙක්ට් ඇප්ලයර් කෙනෙක් විදිහට ජපානයට ඇප්ලයි කරන්න. ඉතින් වැඩි විස්තර සඳහා ඕගලන්ට පුළුවන් අපේ නිප්පොන් මිරයි ඇකඩමි එක සම්බන්ධ කරගන්න. ඉතින් මම අද මේ අරගෙන ආවේ 2026 වර්ෂයේදී ජපානයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට හොඳ ආයතනයක් හොයනවා නම් අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඕගලන්ගේ ඩ්‍රීම් එක සක්සස් කරගන්න කියන පණිවිඩය දෙන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ජපාන් භාෂා අධ්‍යාපනය පිළිබඳව ඒ වගේම 2026 ජපානයට පැමිණෙන දේවල් පිළිබඳව ගොඩාක් තොරතුරු මගෙත් එක්ක කතා කරලා දැනගන්න. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන එක විතරයි. මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඒ සියලුම ප්‍රශ්න වලට මම පිළිතුරු අරගෙන එන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එක අරගෙන ආවේ ඇත්තටම අපේ නිප්පොන් මිරයි ආයතනය අලුතෙන් පටන් ගන්න ඉන්න ක්ලාස් ගැන ඔයගොල්ලොන්ව දැනුවත් කරන්න. ඉතින් 7 වෙනි මාසේ 13 වෙනිදා අපේ අලුත්ම ක්ලාසස් පටන් ගන්නවා N5 N4 ක්ලාසස්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් සෙමිනාර් එකට සහභාගී වෙලා ක්ලාස් එකට ගිහිල්ලා බලලා ඔයගොල්ලන්ගේ ජපාන් භාෂා අධ්‍යාපනය නිප්පොන් මිරයි ආයතනය හරහා සඵල කරගන්න. ඉතින් මේ පණිවිඩයක් දෙන ගමන් අද මේ පුංචි වීඩියෝ එකෙන් මම සමුගන්නවා. ඉතින් ඕගොල්ලන්ට තියෙන ඔක්කොම ප්‍රශ්න මේ වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ඔන්න අදට මම ගිහිල්ලා එන්නම්. ඕගොල්ලන් හැමෝටම සැලකුවා.